අද වෙලා තියෙන්නේ දැන් හාමුදුරුවෝ රාඩෝ එකෙන් ඇවිල්ලා ගිහියන්ට පයින් යන්නයි කියනවා. ඇත්තටම හරිනම් අත්තරින්න ඕන කවුද? මුලින්ම. හාමුදුරුවෝ අත්තරින්න ඕන මුලින්ම. මං කියන්නේ ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ සැප විඳින්න. වාහනයක් පාවිච්චි කරන්න. කාලයට සාපේක්ෂව ඉතින් වාහනයක් ගමන් බිමන් වලට අවශ්‍ය වෙනවා. ඒක ඊට පස්සේ අරගොල්ලන්ට කියන්න එපා ඕගොල්ලන්ගේ බන. අපි පුළුවන් තරමක් කියන්න ඕන දේ තමයි හොඳට හම්බ කරන්න. හොඳට දියුණු වෙන්න. හොඳට තමන්ගේ දූ දරුවෝ වෙනුවෙන් යුතුයකම් ටික ඉටු කරන්න. බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකය ඇතුලේ ගිහියන්ට බණ කිව්වෙතෙන්ට ණය නැති ජීවිතයකට යන්න. අනන සුඛ භෝග සුඛ වැඩේ වෙලා තියෙන්නේ දැන් ගිහි බණ හාමුදුරුවෝ තියාගෙන අපි සැපෙන් ඉන්නවා මිනිස්සුන්ට කියනවා උඹලා දුක් විඳපල්ලා කියලා. අනිත් එක ඔබ වහන්සේ දැකලා තියෙනවද? හොඳට මම මේ නිරීක්ෂණය කරලා දෙන්නේ. අපේ අම්මගේ පවා පන්සලක ආරණ්‍යක බණක් අහද්දී කිසිම ප්‍රහර්ෂයක් නැහනේ. ඔක්කොම ඉන්නේ අනිච්චං ගාලා මේ හරහට ගහපු කලාබරය වගේ කියන්නේ. ප්‍රමුදිතභාවයක් නෑ මොකද? තමයි කියන්නේ ජීවිතේ කියන්නේ නිතරම දුක කියලා කියන්නේ කියලා ඉවරයි නේද? ඒ කියන්නේ අනේ අනිච්චං සංසාරේ කියන බණක් මේ ජීවිතයක් නේද? ලස්සන කතාවක් කියන මට ඒක කියන්න බෑ. හොඳට කාලා බීලා අර අනිත් දේත් කරලා හිටපු ජාතියකට කෙලවුනේ මෙතනින් තමයි කියලා. පැහැදිලිවම ඒකේ අර්බුදය කියන්නේ එතන බුද්ධ ධර්මයේ අර්බුදයක් නෙවෙයි කියනවා මහත්මයා මෙතන තියෙන්නේ. ඒක තමයි. මෙතන තියෙන එකම අර්බුදය තමයි ඇඩ්‍රස් කිරීමේ ප්‍රශ්නය. බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක අපේ මේ ත්‍රිපිටකයේ වෙච්ච ලොකුම අර්බුදය තමයි කියනවා මහත්මයා. හාමුදුරුවරුන්ට තේරුම් ගන්න බැරි වුණා ත්‍රිපිටකය ඇඩ්‍රස් කරන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට. දැන් අපි ගොඩාක් සූත්‍ර තියෙන්නේ බික්කවේ කියලානේ. හාමුදුරුවරුන්ට දේශනා කරපු ඒවානේ තියෙන්නේ. ඉතින් හාමුදුරුවරුන්ට දේශනා කරපු දේවල් වල කාමය, රාගය, ස්ත්‍රිය, ඊළඟට සැප සම්පත් අරවා මේ ඔක්කොම ඉතින් එපා කියලා තමයි කියන්නේ. හැබැයි අපි කවුරුත් බැලුවේ නෑනේ මේ මිනිස්සුන්ට ගිහියන්ට ඇඩ්‍රස් කරපුවා. දැන් සිංහාලෝවාද, යග්ගපජ්ජ පත්තකම්ම වගේ ගිහියෝ මාකට් කරලා කියපු, ඔල්ලෝ ඇඩ්‍රස් කරලා කියපු සූත්‍රයන් වල බුදුහාඳුරෝ කිව්වේ නෑනේ කාමය, රාගය හම්බ කරන එක, සැප විඳින එක දුකක් කියලා. යග්ගපජ්ජ වගේ සූත්‍රයන් වල පැහැදිලිවම මේගොල්ලෝ කියපු එක තමයි මේ අපිට නිවන් යන්න නම් බණ කියන්න එපා බුදුහාඳුරුනේ. අපි රන් රිදී මුල මුදල් පාවිච්චි කරන ගෑනු දරුවෝ පෝෂණය කරලා සැපෙන් කාලා බීලා ඉන්න උදවිය. ඒකට ගැලපෙන බණක් ඔයා කියන්නයි. ඊට පස්සේ බුදුහාඳුරුවෝ කියර ඒකේන භෝගේ බුඤ්ජය දීහිකම්මං පයෝජය කියලා ආර්ථික දර්ශනයක්, සමාජ දර්ශනයක් ඒ සූත්‍රේ ඒව දුන්නා. සිංහාලෝවා සූත්‍රයේ දුන්නේ අන්තර්බුද්ධල සම්බන්ධතා ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. ඒකේනේ තියෙන්නේ කාන්තාවන්ට අඳුන් අරන් දෙන්න, ඇයට ගෙදර පරිපාලනය බාර දෙන්න, එයත් එක්ක එකතු වෙලා තීරණ ගන්න, තනියම ක්‍රියා කරන්න යන්න එපා කසාද බැන්දන් පස්සේ. මම කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද? ඒක කොහොමද බෑනේ ඉතින්. බුදුහාමුදුරු කිව්වා. ඊළඟට ඇඳුම් පැළඳුම් අරන් දෙන්න, ආභරණ අරන් දෙන්න කියලා එහෙම එකක් තියෙනවා. ඔබ කාන්තාව දැනගත්තත් මම තව ප්‍රශ්නයක් එන්නේ. ගෙදර ඉන්න පිරිමින්ට ඉන්න නැති ඊට පස්සේ. ඒ කියන්නේ බලන්න තනි තීරණ ගන්නත් එපා කියන පිරිමියාට. මම කියන්නේ. එතකොට කොච්චර ඒව නෙවෙයිනේ හාමුදුරුවෝ බණ කියන්නේ. බණ කියන්නේ මොකද්ද? විවාහය දුකයි, ඉපදීම දුකයි, අතින් ඇල්ලීම දුකයි, තේ හදලා දුන්නොත් අපායි. මොන දිහා බලාගෙන සංසාරකේ කරොත් කොච්චරද කාලයක් මොකද්ද නිරේ ඉන්නේ නම් මේ පට්ටබල් බුරුනේ මේ ජාතක කතාවල තියෙන ගල් බේගල්. ඊළඟට කාමය, ස්ත්‍රී මේවා එක සම්බන්ධයෙන් අර මුල් අපි එපිසෝඩ් සාකච්ඡාවත් කතා කරානේ. ලිංගිකත්වයේ සම්බන්ධව තහංචි වාරණ දැම්මේ හාමුදුරුවරුන්ට. හාමුදුරුවරුන්ට දාපු බණ බික්කවේ කියලා හඳුන්වලා තියෙන සූත්‍රවල තියෙන දුක ගැන ඒ කතා කරපු මේවා එතකොට සාමාන්‍ය ජීවිතේ ඉන්න නිමි ළමයිට ගෑල් ළමයිට කතා කරන්න ගියන් පස්සේ මොකද්ද වෙන්නේ? පැරඩොක්ස් එකක් වෙනවනේ. එතකොට සම්පූර්ණ සංසාරේ සම්බන්ධව ජීවිතේ සම්බන්ධව නෙගටිව් තින්කින් එකක් ඔලුවට ආපුවම් පස්සේ ඒ මනුස්සයාගේ ජීවිතේම ඉවර වෙනවා. මම කියන්නේ ඇයි බුද්ධ ආගමේ ඒක නිසා මම කියන්නේ බණ කියන හාමුදුරුවරුන්ට කරුණාකරලා සූත්‍ර ටික ඛණ්ඩණය කරගන්න. සූත්‍ර ටික ඛණ්ඩණය කරගෙන කියන්න ඕන ගිහියන්ට කියන්න ඕන සූත්‍ර මොනවද? පැවිද්දෝ හැටියට ඕගොල්ලෝ පිළිපදින්න ඕන සූත්‍ර මොනවද කියලා කියන්න.